සුබ දවසක්. ඔයාලට කොහොමද ඉතින්? මම හිතනවා මගේ යාළුවෝ හොඳින් ඇති කියලා. අද මට නිවාඩු දවසක්. ඉතින් අද මම මගේ සුදු බෝලෙත් එක්ක වත්තට යනවා ඔයාලට රසම රස කෑමක් ගේන්න. බලන්නකෝ ඉතින් මම මේ කෙක්කකුත් උස්සන් ඔයාලට ගේන්න යන කෑම මොකක්ද කියලා. සමහර අය නම් බලනවා ඇති මම මේ කඩන්නේ මොනවද කියලා. ඒත් සමහරු නම් දන්නවා මේකේ රස කොහොමද කියලා. මම මේ කඩන්නේ කොස් දෙල්. ඉතින් මට නම් කොස් දෙල් මැල්ලුමයි, කට්ට කරවල හොද්දයි, කැකුළු බතුයි තියෙනවා නම් වෙන මොන රස භෝජන තිබ්බත් මම ඒවා නම් කන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ ගෙවත්තේ වගා කරලා තියෙන නයි මිරිස්. ඉතින් පණ්ඩිතයා වගේ මම මේ අරන් ගියාට මම නම් අම්මතරන් රසට මේක උයන්න දන්නේ නැහැ. ඉතින් අම්මට කියලා මේක සුද්ධ කරලා රසට උයන විදිහ මං ඔයාලට අරගෙන එන්නම්කෝ. පේනව නේද මගේ තනියට ආපු සුදු බෝලේ එයාගේ අම්මා සැර දාලා බිරුවා විතරයි මාව දාලා ගෙදර ගියා. ඉතින් මම එයාගේ අම්මවත් ඔයාලට පෙන්නන්නම්කෝ. අම්මෝ ඉතින් මේ ඉන්නේ අපේ ගෙදර බිග් බොස් බ්‍රූන්. මෙයා නම් හරි වසයි. මගේ සුදු බෝලෙට පන්න කොටනවා. මාර වෛරක්කාරයෝ දෙන්නෙක් ඉතින් ඒ දෙන්න. ඉතින් මං කඩන් ආපු කොස් දෙල් ගෙඩිය මේ විදිහට සෝදාගන්න වතුරට දාගත්තා. ඉතින් කොස් දෙල් ගෙඩිය පිරිසිදු කරගෙන අම්මා දැන් කොස් දෙල් ගෙඩිය සුද්ධ කරන විදිහ ඔයාලට පෙන්වන්නයි හදන්නේ. ඔයාලා දැකලා ඇතිනේ පොලොස් කපන විදිහ. ඉතින් ඒ විදිහට තමයි මේ කොස් දෙල් ගෙඩියත් කපාගන්නේ. ඉතින් පොලොස් කපනවා වගේ කෑලි වලට කපා ගත්තට පස්සේ යට තියෙන කළු පාට කට්ට කපලා අයින් කරනවා. ඉතින් මේ අතරතුරේදී මම ඔයාලට මතක් කරන්නම් මගේ වීඩියෝ බලන්න ආස නම් බලන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි කෑලි කරගත්තු හැම කොටසකම කොළ පාට කට්ට අපේ අම්මා අයින් කරගන්නේ මේ විදිහට. ඉතින් අපේ අම්මා නම් කිව්වේ උදේට දවල්ටත් එක්ක උයපු නිසා අපි මේක රැයට හදමු කියලා. ඉතින් මමත් හා කිව්වා. ඉතින් මේ විදිහට කට්ට අයින් කරලා සුද්ධ කරගත්තු කොස් දෙල් කැබලි වල කොස් දෙල් ඇට සහ මදුළු වෙනම අයින් කරගෙන කොස් දෙල් මදුළු සාමාන්‍ය ගානට කපා ගත්තා. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ අම්මා කොස් දෙල් ඇට සුද්ධ කරගත්ත විදිහ. ඉතින් මේ විදිහට කොස් දෙල් ඇට අරගෙන ඒක පිහියෙන් දෙකට කපලා ඒකේ පොත්තක් තියෙනවා. ඒ පොත්ත අයින් කරගෙන තමයි අපි උයන්න කොස් දෙල් ඇට ගන්නෙ.
තව දෙයක් මේ කොස් දෙල් පැහිලා ඉදිලා වැටුනහම මේ ඇට සමහරු කොස් දෙල් අට අරගෙන ඒවා හොඳට සෝදලා සුද්ධ කරලා තම්බලත් කන්න පුළුවන් බෙදලත් කන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ කොස් දෙල් ඇට වලින් තව කෑම ගොඩාක් හදන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට ඔයාලට අරන් එන්නම්කෝ. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අපි රෑ කෑමට කොස් දෙල් කෙඩියෙන් භාගයයි ගත්තේ. ඒත් මදි වෙයි කියලා හිතුන නිසා අම්මා අනිත් භාගෙත් අරන් සුද්ධ කරලා මේ විදිහට කපාගෙන අයින් කරගත්තා. ඉතින් අපි කොස් දෙල් මාළුව හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අම්මා කොස් දෙල් ඇට සෝදලා හට්ටියකට මේ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ කොස් දෙල් ඇට තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට මේ විදිහට වතුර තියාගත්තා. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගත්තට පස්සේ කහ සහ ලුණු අම්මා මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මේ විදිහට ලිප පත්තු කරගෙන හට්ටිය ලිපේ තියාගෙන කොස් දෙල් ඇට මේ විදිහට තැම්බෙන්න තියාගත්තා. ඉතින් අපේ අම්මට ඉක්මනටම කොස් දෙල් ඇට තම්බ ගන්න ඕන නිසා ගින්දර වැඩිපුර දාගත්තා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ කොස් දෙල් ඇට එක බුබුලු දාමින් හොඳට තැම්බෙන හැටි. ඉතින් මේ විදිහට කොස් දෙල් ඇට එකේ වතුර හිඳිලා හොඳට තැම්බුණාට පස්සේ අම්මා කපාගත්තු කොස් දෙල් මදුළු හට්ටියට එකතු කරගත්තා. ඉතින් මේ අතරතුර මම ඔයාලට ආයෙත් මතක් කරන්නේ මේ වගේ වීඩියෝ ඔයාලා ඉස්සරහට බලන්න ආස නම් මගේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් අපේ අම්මා දැන් මේ කරන්නේ තැම්බුණු කොස් දෙල් ඇට වලට එකතු කරගත්තු කොස් දෙල් මදුළු හොඳින් මිශ්‍ර කරගන්න එක. ඒ වගේම තමයි මගේ වීඩියෝ බලන ඔයාලා මගේ වීඩියෝ බලලා කමෙන්ට් එකකින් අදහසක් තියන්න අමතක කරන්න එපා. පේනව නේද? දැන් අපේ කොස් දෙල් ඇටයි කොස් දෙල් මදුළුයි ගින්දර සැරත් එක්ක හොඳට තැම්බෙන හැටි. ඉතින් දැන් ඔයාලට මේ පේන්නේ අපේ අම්මා දෙල් මැල්ලුම හදාගන්න අවශ්‍ය සම්බෝලේ හදාගන්න විදිහ. ඒකට අපේ අම්මා නයි මිරිස් දාගෙන ඊට පස්සේ සුදු ලුණු කරපිංචා පොල් එකතු කරගන්නවා. ඊට පස්සේ වංගෙඩියට දාපු ඒ මැල් සම්බෝලේ හොඳට මේ විදිහට කොටා ගන්නවා.
තව දෙයක් මට ඔයාලට කියන්න බැරි වුණා. අපේ අම්මා පොල් එක්ක ගම්මිරිස් කුඩුත් මේ සම්බෝලේ හදන්න එකතු කරගත්තා. ඉතින් මේ සම්බෝලේ හොඳට මේ විදිහට අපේ අම්මා හොඳට මිශ්‍ර වෙනකම් මේ විදිහට කොටා ගත්තා. ඉතින් මම වගේම තමයි අපේ ගෙදර ඉන්න අනිත් සමාජිකයින්ගෙත් ජනප්‍රියම කැමතිම කෑමක් තමයි මේ කොස්දෙල් මැල්ලුම. ඉතින් මේ විදිහට වංගෙඩියේ දාලා අම්මා හදාගත්තු සම්බෝලේ අම්මා දැන් වංගෙඩියෙන් අයින් කරගන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට අම්මා පිගානක් අරගෙන ඒ සම්බෝලේ මේ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ හොඳින් තැම්බුණු කොස්තෙල් ඇට සහ මදුළු වලට අපේ අම්මා මේ සම්බෝලේ මිශ්‍ර කරගන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේ විදිහට අම්මා ඒ සම්බෝලේ කොස්තෙල් මිශ්‍රණයට එකතු කරගත්තා. අම්මා දැන් මේ කරන්න හදන්නේ අපි තම්බගත්තු කොස්තෙල් ඇට සහ මදුළු වලට දාගත්තු සම්බෝලය හොඳින් මිශ්‍ර කරගන්න එක. අපි මේක මේ විදිහට විනාඩි 2ක් විතර කවලම් කරගන්න ඕනේ. අපි දැන් කොස්තෙල් මැල්ලුම හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි ලිපෙන් බාගත්තු අපේ කොස්තෙල් මැල්ලුම. පාට වගේම තමයි මේකේ රහත්. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. ඔයාලා මගේ channel එක like කරලා subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.